මුල් අවදියේ සිටින ලදරුවන්ගේ හැඳීම මේ ඉතා බරපතල ප්‍රශ්නයක්. බොහෝ වෙලාවට දෙමාපියන්ට විශේෂයෙන්ම මවට ඉතා මානසික වදයක් දෙන ප්‍රශ්නයක්. මේ හැඳීමට ගොඩක් හේතු තිබෙනවා. නමුත් සාමාන්‍යයෙන් බඩගින්න එහෙම නැත්නම් මව්කිරි ඕන වුණාම තමයි මේ ලදරුවන් වැඩිම අඬන්නේ. නමුත් අද මම කතා කරන්න යන්නේ මේ හැඳීම් උතර තාම දරුණු ලෙස පාලනය කරගත නොහැකි ලෙස හැඳීම් වර්ගයක් තිබෙනවා. ඒක වෙන්නේ ගොඩක් වෙලාවට පළවෙනි සති දෙක තුන ගියන් පස්සේ මව්කිරි දෙන ලදරුවෙකුට එහෙම නැත්නම් වෙන කිරි වර්ගයක් වෙන ලදරුවෙකුට උනත් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම තවත් කාලයේදී මේ ලදරුවා ඉතා අසාමාන්‍ය විදියට ඇඳීම කරන්න පුළුවන්. ඒ ඇඳීම කිසිම විදියකින් දෙමාපියන්ට පාලනය කරගන්න නොහැකි බොහෝ අවස්ථාවල. මේකට හේතුව හැටියට අපි දකින්නේ කොලික් කියන තත්ත්වය. මේ කොලික් කියන තත්ත්වයේ වෙන්නේ සාමාන්‍යයෙන් බඩවැලේ යම් කිසි තෙරපුමක් ඇතිවීමයි. නමුත් මේ තෙරපුමට හේතුව මොකක්ද කියන එක කුමක්ද කියන එක විතාම ඇත්තම හරියටම හොයාගෙන නැහැ. නමුත් මේක ප්‍රායෝගිකව ලොකු ප්‍රශ්නයක්. දෙමාපියන් සෑහෙන මානසික පීඩනයක් ලබන අවස්ථාවක්. මේ අවස්ථාවේ අපි කුමක් කළ යුතුද? පළමුව අපි මේ වගේ සාමාන්‍ය ඇඳීමක් තියෙන අවස්ථාවලදී වෛද්‍යවරයෙක් විශේෂයෙන් ළමා වෛද්‍යවරයෙක් හමු වෙලා මේක කොලික් තත්ත්වයක්ද එහෙම නැත්නම් වෙන යම් කිසි හේතුවක් නිසාද කියන එක තහවුරු කරගන්න යුතු වෙනවා. එසේ තහවුරු කරගත්ත පසු අපිට මොකක්ද කරන්න පුළුවන්? විශේෂයෙන්ම හිතන්නේ බෙහෙත් වර්ග වලට වඩා බෙහෙත් වර්ග නොමැතිව මේ පාලනය කරගන්න පුළුවන් නම් වඩා යෝග්‍යයි. ඒ සඳහා කළ යුත්තේ කුමක්ද? සාමාන්‍යයෙන් ලදරුවා හදන අවස්ථාවලදී ඔහුව අපිට කෙලින් වඩා ගන්න පුළුවන්. කෙලින් වඩාගෙන ලදරුවාගේ බඩ එහෙම නැත්නම් ලදරුවාගේ උදරය අපේ ප්‍රේෂයට නැත්නම් චෙස්ට් එකට ටෙස්ට් කරලා නැත්නම් තෙරපුම් කරලා තබා ගන්න පුළුවන්. තබාගෙන අපි ගේ ඇතුලේ යම් විදීමක් කරොත් ඒ ලදරුවා සමග ගොඩක් වෙලාවට මේ සත්‍යය අදින්මයි විශ්වතාවයක් තිබෙනවා. එහෙම නැතිනම් ඒ ලදරුවා සමග එළියට ගිහින් නැත්නම් වාහනයක යන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම ඒ ඇඳීමේ අඩුවක් අපි දකිනවා. ඒක නැතිනම් මොකක් හෝ ක්‍රමයකින් එහෙම නැත්නම් අපි ලදරුවා ප්‍රෑම් එකක තියනවා නම් ප්‍රෑම් එක විද්‍යානුකූලව හදන්න පුළුවන්. එහෙම නැත්නම් කුමක් හෝ ක්‍රමයකින් ලදරුවාගේ ඒ අවධානය අපිට වෙන දිශාවකට යොමු කරන්න පුළුවන් නම් ලදරුවාගේ හැදීම පාලනය කරන්න පුළුවන්. යම් කිසි විදියකින් ඒ පාලනය කිරීමක් සිදු වූ පසු ලදරුවාගේ හැදීම නැවතුනොත් අපිට ඒක පවත්වාගෙන යෑමට ක්‍රමයක් ඉන්නේ ලදරුවාව මුලින් ඇඳක තබන්න පුළුවන්. මොහොන යටතට සිටින විදිහට එහෙම තියලා පිට පිරිමදින්න පුළුවන් බබාට විද්‍යාන. පිට විද්‍යානුකූලව පිරිමදින්න පුළුවන් බබාට විද්‍යාන. ගොඩක් වෙලාවට මේ ක්‍රමයෙන් අපිට බබාගේ ඇඳීම පාලනය කරගන්න පුළුවන්. ඒ කොලික් තත්ත්වයේ බබාව වෙන දිශාවකට යොමු කරලා උට යම් සෝදායක තත්ත්වයක් ලබා දෙන්න පුළුවන්. එහෙම කිරීමට බැරි නම් ඒ වගේ ප්‍රායෝගික විමසින් බබාව ගැනීම නවත්ත ගැනීමට බැරි නම් අනිවාර්යයෙන් ඒ සඳහා ළමා රෝග වෛද්‍යවරයෙකුලා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්න යුතුයි. බොහෝ වෙලාවට මේ වෛද්‍ය ප්‍රතිකාර සමග ඒ තත්ත්වය සමනය කරගන්න පුළුවන්. නමුත් වෛද්‍ය ප්‍රතිකාර කිරීමට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ප්‍රථම පුළුවන් තරම් දුරට ඖෂධ ලබා දීමකින් තොරව පාලනය කර ගැනීමට පුළුවන්කමක් තිබුණොත් හොඳයි.